අතීතයේ සිටම අභිචාර සඳහා ගන්නා මලක් වුවත් මෙම රත්මල් වල ඖෂධීය වටිනාකම කියා නිම කර නොහැකියි. කුඩා දරුවන් නැහැවීමේදී රත්මල් යොදා තම්බාගත් ජලයෙන් නැහැවීමෙන් දාඩිය බිබිලි, දද, කුෂ්ඨ ආදිය සමනය කරගන්න පුළුවන්. ඒ වගේම අක්ෂි රෝග සමනය කරගන්න රත්මල් ඉතාමත් ගුණදායකයි. රත්මල් මද වේලාවක් තම්බා එම ජලයෙන් දැස් සෝදන්න. එවිට ඇස් රතු වීම, ඇස් කැසීම ආදී රෝග මෙන්ම අක්ෂිවල නිරෝගී භාවයට මේ ගුණදායකයි. මුඛ පිළිකා වැළැක්වීමේ ගුණයක් මේ රත්මල් වල තියනවා කිව්වොත් ඔබ පුදුම වේවි. ඒ නිසාම අතීත ජනයා බුලත් විට කන විට රත්මල් පොහොට්ටු කිහිපයක් ඒට එකතු කරගත්තා. ඒ වගේම මෙම රත්මල් විශේෂ ගුණයක් සහිත බැවින් මදසරු භාවයට හා ගර්භාෂ රෝග සමනය කිරීමට භාවිතා කරනවා. රුධිරගත විස නැසීමට රත්මල් වලින් සකසා ගන්නා පානය භාවිතා කරන්න පුළුවන්. රත්මල් පානය සාදා ගන්න රත්මල් පොකුර කීපයක් ගෙන මද පවණේ වියලාගෙන කුඩු කර ඉන්පසු උණුසුම් වතුර කෝප්පයකට දමා තැම්බෙන්න තබන්න. ඉන්පසු එය පානය කරන්න. මේ පානයට වියලා නොගත් රත්මල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. අභිචාර කටයුතු වලට යොදා ගන්න නිසා ශ්‍රී ලාංකේය සමාජයේ මේ ගෙවතු වල සිටවනවා බොහොම අල්පයි. නමුත් මෙම වටිනා ඔසුගුණ පිර ශාකය ඔබේ ගෙවත්තේ සිටුවාගෙන එය සුරක්ෂිත කරන්න.